ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරන. ගොඩක් කල් ඉඳන් හිතන් හිටියා YouTube පටන් ගන්න ඕනි කියලා ආසාවකුත් තිබ්බා මගේ. ඒත් මම හුඟක් ඉන්ස්පයර් කරේ මගේ යාළුවෝ. මම අන්තිමට හිතුවා මම මගේ යුනි යාළුවොත් එක්ක මේ ගිය ඩේ අවුට් එකේ පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් එකතු කරලා vlog එකක් විදියට ගෙනල්ලා ඔයාලත් එක්ක මේ ඩේ එක ෂෙයා කරගන්න. ඇත්තටම නම් අපි යන්න හිතන් හිටියේ ඩේ අවුට් එකක් නෙමෙයි එදා දවසේ. මට මතක විදිහට මාස 2කට විතර කලින් අපි ප්ලෑන් කරලා තිබ්බේ ෆුල් ඩේ ට්‍රිප් එකක් යන් කියලා. අන්තිමේදී අපි ප්ලෑන් කරලා ගියේ ඩේ අවුට් එකක්. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ ගම්පහ තියෙන සුන්දරගම ඉකෝ රිසෝට් කියන ප්ලේස් එකට. මේ ඉන්නේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ ටික. මෙයාලා තමයි හුඟක් මාව ඉන්ස්පයර් කරේ YouTube පටන් ගමු කියලා. ඉතින් යාළුවත් ආසාවෙන් ඉන්නේ මේ vlog එක බලන්න. ඉතින් අපි බලමු. ඊට පස්සේ අපි ඔන්න ආව අපේ ප්ලේස් එකට ඇවිල්ලා ඊට පස්සේ අපිට පළවෙනිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඉතින් මේ වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ අපි කරේ ෆොටෝස් ගන්න එකම තමයි. ඊට පස්සේ ඔන්න අපි පැයක් විතර ෆොටෝස් ගහලා අන්තිමට පූල් බැස්සා. ඉතින් අන්තිමට කට්ටිය පූල් බැහැලා පොඩ්ඩක් එන්ජොයි කරලා පූල් එකට ටිකක් හිටියා. Like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named. ඊට පස්සේ අපි පූල් එකේ ගොඩක් වෙලා ඉඳලා මං හිතන්නේ වෙනකොට වෙලාව 1:00 2ට වගේ ඇති. ඊට පස්සේ බුෆේත් ඇරලා තිබ්බ නිසා අපි ලන්ච් එක ගත්තා. ලන්ච් එක ගත්තත් එක්කම මේ වීඩියෝස් නම් අන්තිමට වගේ අපි ගත්තේ. මොකද අපි අන්තිමට කෑවේ. ඊට පස්සේ අපි ලන්ච් එක අරගෙන ඩිසර්ට් උත් අරගෙන ආයෙ පූල් බහැලා ටිකක් වෙලා හිටියා. ඒ හැම වීඩියෝ එකක්ම ඇත්තට මේ වීඩියෝ ක්ලිප්ස් නෑ මේකේ අඩුයි සෑහෙන වීඩියෝ ක්ලිප්ස් ටිකක්. මොකද කරන්න හිතන් හිටපු vlog එකක් නෙවෙයි හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා ඩේ අවුට් එක දවසේ මම මගේ යුනි එක යාළුවොත් එක්ක එදා දවස ගත කළේ.